ඇම්ඩ පුතේ මොකක්ද මේ කරන වැඩේ? පාඩම් කරන්නේ නැද්ද? බලන්න. නංගිලා දෙන්න නම් වැඩ කරනවා. අම්මේ මට නම් බෑ ඔය නංගිලා වගේ පොත්ගුල්ලෙක් වෙන්න. අනේ මන් දන්නේ නෑ මේ ළමයා මොනවා කරන්න ඉන්නවද කියලා. අම්මලා හිතාගෙන ඉන්නේ මං පාඩම් කරන්නේ නැහැ කියලානේ. බලමුකෝ. මමනේ දන්නේ. මං ෆෝන් එකෙන් පාඩම් කරන හැටි. ඔන්න අම්මේ මට බැන්න නේද පාඩම් කරන්න නෑ කියලා. බලන්නකො මේක. අනේ පුතේ මට හරිම සතුටුයි. මට කියන්නකෝ මෙහෙම විභාගේ පාසුනේ කොහොමද කියලා ඔයා. අම්මේ මන් නිකම්ම නෙවෙයි ෆෝන් එක බල හිටියේ. මං ඒකෙන් තමයි ඉගෙන ගත්තේ. මේ ඇප් එකෙන් පුළුවන් අපට ගෙදර ඉඳන් ඕන්ලයින් ක්ලාස් වලට ජොයින් වෙන්න. ඒ විතරක් නෙවෙයි මේ ඇප් එකෙන් පාස් පේපර්ස් කරන්නත් වගේම ෂෝට් නෝට්ස් ගන්නත් පුළුවන්. තව අපිට මේ ඇප් එකෙන් ක්විසස් වලට ආන්සර්ස් දෙන්නත් පුළුවන්. ඉතින් මං ඔයාලටත් කියන්නේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ලේසියෙන්ම විභාග පාස් වෙන්න.